මේටෙක් කෙල්ගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ CapCut Pro version එක free ගන්න පුළුවන් easy method එකක්. ඉතින් CapCut කියන්නේ ගොඩක් දෙනෙක් video edit වලට ගන්න super software එකක්. ඉතින් මේක Pro version එකක් ආවට පස්සේ තමයි ගොඩක් අය මේකෙන් වෙනස් software වලට switch වෙන්න බැලුවේ. ඉතින් මම මේ කියලා දෙන easy method එකෙන් ඔයාලටත් පුළුවන් කලින් වගේම free CapCut use කරන්න. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ CapCut එක ඕපන් කරගන්න. ඊළඟට මේ වගේ අපිට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ ට්‍රික් එක වැඩ කරන්නේ ගොඩක්ම පරණ versions වලට වැඩ කරන්නේ මේක සාමාන්‍යයෙන් අලුත් version එකකට තමයි CapCut වල වැඩ කරන්නේ. ඒකින් හින්දා ඔයාලා සාමාන්‍ය version එකක් use කරනවා නම් පරණ version එකක් use කරනවා නම් අලුත් version එකකට switch වෙන්න වෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන import කියලා section එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයාගේ ෆයිල්ස් මොනවා හරි ෆොටෝස් වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න. මම මේ වෙලාවේ මගේ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරගන්නවා. ඊළඟට ඔයා මේ වීඩියෝ ක්ලිප් එක ටයිම්ලයින් එකට ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් Pro Effect, Transition, Audio ඕන දෙයක් ඔයාලට දෙන්න පුළුවන්. Pro එක වෙන්න ඕන තරමක් දෙන්න. හරි ඉතින් ඔයාලට ඊළඟට කරන්න තියෙන මේ දෙකම select කරලා right click කරලා compound clip කියන එක දෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ තනි clip එකක්. ඊළඟට ආයෙමත් video clip එක right click කරලා reprocess කියන option එක දෙන්න. ඊළඟට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් reprocess එක. ඉතින් වීඩියෝ එක ප්‍රී ප්‍රොසෙස් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Windows එකේ R එකයි press කරලා run option එක ගන්න පුළුවන්. ඊ run එකේ ඔයාලා type කරන්න ඕනේ update කියලා. update කියලා type කරලා okay දෙන්න. හරි ඊළඟට අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන local කියන එකට යන්න ඕන. local වලට ගිහිල්ලා ඔයා CapCut කියන එකට යන්න. දැන් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් project කියලා එකක්. අන්න ඒකට ඔයා යන්න. ඊළඟට අපිට උඩ බලන්න draft කියලා. අන්න ඒකේ අර අපේ වීඩියෝ එකේ අංකෙ තියෙනවා. අන්න ඒ අංකෙට යන්න ඕනේ. හරි ඉතින් අපි මේ විදිහට ඒ ක්ලික් කරාට පස්සේ අපි යන්න ඕනේ resource කියන එකට. ඊළඟට combination කියලා එකක් දෙවෙනිට තියෙනවා. ඊට පස්සේ අපිට අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් මේ වීඩියෝ එක copy කරලා ඕන තැනකට paste කරගන්න. ටිකක් බලමු දැන් වීඩියෝ එක කොහොමද ඉන්නේ. හරි ඉතින් ඔයාලට මේ විදිහට වීඩියෝ එක බලා ගන්න පුළුවන් හොඳට තියෙනවා. ඉතින් ඔයාත් මේ වැඩේ try කරන්න. හරි ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. මේ වගේ ඉස්සරහට තවත් වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරගෙන ආදරේ මතක් කරන්න.